ප්‍රභාකරන්ට කිසිවිටකත් සමාව දිය යුතු නැතැයි ත්‍රස්තග්‍රහණයෙන් මිදී අහිංසක දෙමළ ජනතාව පවසති. ත්‍රස්තවාදීන්ගේ දැඩි වදහිංසා මැදේ සිටින අහිංසක ජනතාව කුඩා කණ්ඩායම් වශයෙන් හැකි සෑම අවස්ථාවකදීම හමුදා රැකවරණය පතා රජයේ පාලන ප්‍රදේශවලට පැමිණෙමින් සිටිත. එලෙස පැමිණෙන ජනතාව කියා සිටින්නේ ප්‍රභාකරන් වැනි ත්‍රස්තවාදියෙකුට නැවතත් හිස එසවීමට කිසිදු අවස්ථාවක් නොදිය යුතු බවයි. මේ පිළිබඳ ඉදිරි සටන් පෙරමුණේ සිට වාර්තාවක් ගෙනෙන අපනියෝජිත අනුරාධපුර කුඹුර. මෙම පිරිස 2006 වසරේදී යාපනයේ සිට මුදා නොගත් ප්‍රදේශයට විවාහ මංගල උත්සවයට සහභාගී වීම සඳහා කිරිනොච්චියේ පිහිටි ඥාතියෙකුගේ නිවසට පැවති එම මංගල උත්සවයට සහභාගී වූ මෙම යාපනයේ ඥාති පිරිසට යලි ගමට යාමට නොහැකි වී තිබෙනවා. හේතුව LTT ත්‍රස්තවාදීන් ඔවුන්ට යලි යාපනයට යාමට ඉඩ දී නැහැ. ප්‍රභාකරන්ගේ ඊළඟ සිහිනය සදා කර ගැනීම සඳහා පසුගිය වසර දෙකම ජීවත් වීමට සිදු ඇත්තේ පොල්ලතු මඩුවක් තුලයි. රජයෙන් නොමිලේ ලබා දුන් ආහාර සලාකෙන් පමණක් ජීවත් වීමට මෙම අහිංසක දෙමළ ජනතාවට සිදු වූයේ වෙල්පිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්ත ව්‍යාපාරයේ හේතුවෙන්. මෙම අහිංසක දරු පැටියා පවා උපත ලබා ඇත්තේ ප්‍රභාකරන්ගේ ගිනි අවියට යට වූ පරිසරයක් තුලයි. දරුවන්ගේ සෞඛ්‍ය මෙන්ම පෝෂණයද පිරිහී ඇත්තේ රජයෙන් උතුරට යවූ බෙහෙත් ද්‍රව්‍ය පවා LTT තම ත්‍රස්ත සගයන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම හේතුවෙන්. එවැනි තත්ත්වයක් ඇත්තේ නොකල වරදකට වන්දි ගෙවූ මෙම අහිංසක ජනතාව පසුගියදා එඩිතර තීරණයකට එළඹියා. ජීවිතය පිළිබඳ තිබූ ආශාවද අත්හල මෙම පිරිස LTT ත්‍රස්තවාදීන්ට හොර රහසේ හමුදාව රැඳී සිටි ප්‍රදේශයට පලා ආවා. කුඩා දරුවන් සංගවා ගැනීමෙන් පැමිණි මෙම දෙමාපියන්ගේ දෑසේ පැවතියේ කුඩා දරුවන්ගේ කිරි බෝතල් කීපයක් හා ලදරු ආහාර ස්වල්පයක් පමණයි. වේලුපිල්ලේ ප්‍රභාකරන් උතුරේ අහිංසක දෙමළ ජනතාවගේ ජීවිත දහස් ගණනක් විනාශ කර අවසන්. මෙවැනි මල් කැකුළුවන් දරුවන්ගේ අනාගතයේද ඔහු විනාශ කර අවසන්. ඇඳිවත පමණක් ඉදිරි වූ මෙම ජනතාවට කුඩා දරුවෙකුට මාරු කිරීමට ඇඳුමක් හෝ රැගෙනීමට ත්‍රස්තවාදීන් ඉඩ දී නැහැ. දින 9ක් බංකරයක් තුළ සිටමින් හමුදාව තමන්ගේ ප්‍රදේශයට පැමිණි පසු බංකරෙන් එළියට පැමිණි මෙම පිරිස දැන් නිදහසේ හුස්ම ගැනීම පවා සිදු කරනවා. අනවිරුවන් මෙම පිරිස ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගන්නා විටත් කිහිප දෙනෙකු රෝගාතුර වී සිටියා. ඔවුන්ට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබා දීමද මේ රණවිරුවන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. විවාහ මංගල උත්සවයකට පවා සහභාගී වීමට පැමිණි පිරිසකට යලි නිවෙස් කරා යාමට ඉඩ නොදී බලහත්කාරයෙන් රඳවාගත් LTTට යලි මේ ජනතාවගෙන් නම් සමාවක් නොලැබෙනු ඇති.